වානිපාතයේ දෙවනි අවස්ථා මේකෙදී අපි සම්පූර්ණයෙන්ම වෙන්නේ සංකීර්ණ වාක්‍ය. කලින් කතා කරේ සරල වාක්‍ය. සරල වාක්‍යයකදී අපි දන්නේ ඒ කියන්නේ ක්‍රියාව කරන්නා සමග තමයි වානිපාතය යොදන්නේ. ක්‍රියාව කරන්නායි. පස්සේ ක්‍රියාපදයක් රහිත සරල වාක්‍යයකදී වාක්‍යයෙන් කියවෙන මූලික දේ සඳහා තමයි වානිපාතය යෙදෙන්නේ. මම කලින් වීඩියෝ එකේ ඒක කරා. දැන් මේකේ මට කියන්න තියෙන්නේ සංකීර්ණ වාක්‍යයක් සමග. ඒ කියන්නේ ක්‍රියාපදයේ සහිත ක්‍රියාපද සහිත සංකීර්ණ වාක්‍යයකදී අපි වානිපාතය යොදන්නේ කොහොමද? සංකීර්ණ වාක්‍යවලදී අපිට වානිපාතය අවස්ථා දෙකකදී තියෙන්න බෑ වාක්‍යයක වානිපාතය. ඒක අපි එක අවස්ථාවකදී තමයි වානිපාතය භාවිතා කරන්නේ. එහෙනම් කොහොමද ක්‍රියාවක් සහිත සංකීර්ණ වාක්‍යයකදී අවසාන ක්‍රියාව කරන්න සමග තමයි අපි වානිපාතය යොදන්නේ. උදාහරණයක් ලෙස ගමු. තාත්තා අරගෙන ආපු අම්මා හදපු කෑම මම කෑවා. තාත්තා අරගෙන ආපු අම්මා හදපු කෑම මම කෑවා. එතකොට මම තමා අවසාන ක්‍රියාව කරන්නේ. මම තමයි කන්නේ. එහෙනම් මම සමග තමයි වානිපාතය යෙදෙන්න ඕන. එහෙනම් චිචි ගා මෙතන ගානිපාතේ ඉන්නේ. දැන් මේකේ වෙනෝනේ තාත්තා අරගෙන ආපු අම්මා හදපු කෑම මම කෑවා. එතකොට වෙන්නේ කොහොමද? තාත්තත් ඉන්නෝ මේකේ කර්තෘ කෙනෙක් අම්මත්. එහෙනම් ඒව ද්විතීක කර්තෘ. ද්විතීක කර්තෘ සමග ගානිපාතය තමයි යොදන්නේ. එතකොට අරගෙන ආපු මොත්තේ කිතා ආපු කිතානේ කිත්තේ කියලා දාන්න පුළුවන් අපිට. ඒ ක්‍රියාව කරමින් පවතින එකක් නේ. කිතේ අරගෙන ආපු වතසිවා අම්මා වතසිවානේ හහා ගා එතන ද්විතීක ක්‍රියේ. ඒ කියන්නේ ද්විතීක කර්තෘ කෙනෙක්. සුකුත්තේ ඒ කියන්නේ හදපු හදපු ඒක වර්තමාන යථාර්ථයේ වර්තමාන අතීත යථාර්ථය හදපු අතීත යථාර්ථයේ ව්‍යංජන මම කෑවා. රියෝරි ඕනිපාතයේ දෙන්නේ වතසිවා රියෝරි වතසිවා තාපි මස් මම කෑවා. කනවා මෙන්න මෙතන තමයි වානිපාතය යෙදිලා